දැන් අපි කතා කරන්නේ සනාල පටක් ගැන. සනාල පටක් කිව්වහම අපිට කොටස් දෙකක් මතක් වෙනවා. ඒ මොනවද? සෛලමයි ෆ්ලෝයමයි. අපි මුලින්ම සෛලම් පටකය ගැන කතා කරලිමු. හරි? සෛලම් පටකය ආවෘත බීජක ශාක හා ඇතැම් විවෘත බීජක ශාකවල සෛලමය වාහිනී ඒකක හා වාහකාභ තන්තු හා මුදුස්තර වලින් යුක්ත වේ. සෛලම වාහිනී ඒකක හා වාහකාභ ප්‍රධාන වශයෙන් ජලය සන්නයනය කරයි. ඒවා කෘත්‍රිමය පරිණත අවධියේදී අජීවී සෛල ලෙස දක්නට ලැබේ. තන්තු සන්ධාරක ශක්තිය සපයයි. මුදුස්තර සංචිත කෘත්‍යද අරීය ජල පරිවහනයද සිදු කරයි. මොනවද කරන්නේ? වාහිනී ඒකකයි වාහකාභයි ජලය සන්නයනයට දායක වෙනවා. දුරස්තර තන්තු සන්ධාරක ශක්තිය සපයනවා. මුදුස්තර සංචිත කෘත්‍යයි අරීය ජල පරිවහනය සිදු කරනවා. හරි? එතකොට මේ මොනවද? වාහකාභ එනත වාහිනී ඒකකයි වාහකාභයි මොනවද? පරිණත අවධියේදීත් අජීවී සෛල. හරි? අපි ඒක නෝට් එක ලියමු. ලියන්න මෙහෙම. සනාල පටක පද්ධතිය. හරි? ඊට පස්සේ සෛලම පටකය. තරුවදල් ලියන්න මෙහෙම. ආවෘත බීජක සහ ඇතැම් විවෘත බීජක ශාකවල සෛලම පටකය ප්‍රධාන සෛල වර්ග 4කින් සමන්විතය. ආවෘත බීජක සහ ඇතැම් විවෘත බීජක ශාකවල සෛලම පටකය ප්‍රධාන සෛල වර්ග 4කින් සමන්විතය. වාහිනී ඒකක වාහකාභ මුදුස්තර හා දුඩස්තර තන්තු වේ. තන්තු එම සෛල වර්ග 4 වේ. වාහිනී ඒකක වාහකාභ මුදුස්තර හා දුඩස්තර තන්තු එම සෛල වර්ග 4 වේ. කියලා ලියලා ඊට යටින් ලියන්න වාහිනී ඒකක සහ වාහකාභ කියලා ඉරක් ගහලා ලියන්න. වාහිනී ඒකක සහ වාහකාභ කියලා ඉරක් ගහලා ලියන්න. ප්‍රධාන වශයෙන් ජලය සන්නයනය කරයි. ඊට පස්සේ කෘත්‍රිමය පරිණත අවධියේදී අජීවීය. ඊට පස්සේ තන්තු සන්ධාරක ශක්තිය සපයයි. මුදුස්තර සංචිත කෘත්‍ය හා අරීය ජල පරිවහනය සිදු කරයි. හරි. ඔහොමම අපි යනවා වාහිනී ඒකක වලට. හරි? වාහිනී ඒකක. තරුවක් දාලා මෙහෙම ලියන්න. සියලු ආවෘත බීජක ශාක හා සමහර විවෘත බීජක ශාකවල දක්නට ඇත. මේවා දිගට සිලින්ඩරාකාර වේ. ඊළඟ තරුව වාහකාභ වලට වඩා කෙටි සහ පළල් වන අතර තුනී බිත්ති දරයි. මේවා ද්විතීයික බිත්ති ලිග්නීන් වලින් ඝන වී ඇත. එම නිසා ආතතියක් යටතේ සිදුවන ජල පරිවහනයේදී සන්ධාරණය සපයමින් බිඳවැටීම වළක්වයි. වාහිනී ඒකක එකිනෙක හා බැදෙන හරස් බිත්ති වල සජිද්‍ර තල පිහිටන අතර අනෙක් බිත්ති මත කූ පිහිටයි. මේවායේ හරස් බිත්ති වල ඇති සජිද්‍ර තල අගින් අගට පේලියට පිහිටමින් සෛලම වාහිනියක් සාදයි. සජිද්‍ර තල ඔස්සේ ජලය නිදහසේ ගමන් කරයි. ඊට පස්සේ දැන් මම ස්ක්‍රීන් එකේ දානවා සෛලම වාහිනියක්. එහෙම කියන්නේ මේ මොකද්ද? වාහකාභ නෙමෙයි වාහිනී ඒකකවල පින්තූරයක්. හරි? ඒ පින්තූරේ ඇදගන්න. හරි. දැන් අපි කතා කරන්නේ වාහකාභ ගැන. මේ වාහකාභ ගත්තහම සියලු සනාල ශාකවල දකින්න පුළුවන්. මේ වාහකාභ වල හැඩයක් තියෙනවා. ඒ හැඩය අපි විස්තර කරන්නේ කරුණු තුනකින්. ඒ කොහොමද? දිගටි, සිහින්, දෙකලවර උල්ලු.
හරි හැඩයක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ද්විතීයික බිත්ති දරනවා. මේ ද්විතීයික බිත්ති නිකන් නෙමෙයි. ලිග්නින් වලින් ඝනකම් වෙලා තියෙන්නේ. මේ ද්විතීයික බිත්ති වල කූ තියෙනවා. කූ හරහා තමයි හරි ද්විතීයික බිත්ති වල තියෙන කූ හරහා තමයි ජලය එක්සයිලයක සිට අනෙක්සයිලයට ගමන් කරන්නේ. ඒ වගේම තමයි මේ ලිග්නින් ද්විතීයික බිත්ති වල ලිග්නින් තියෙන එකෙන් මොකද වෙන්නේ? සංධාරණයක් හම්බෙනවා. මොන වගේ තත්ත්වයකටද? ආතති තත්ත්වයකටදී සිදුවන ජල පරිවහනයේදී සංධාරණය සපයමින් විද වැටීම් බලක් වෙනවා. හරි. අපි දැන් නෝට් එකට යමු. වාහකාභ සියලු සනාල ශාකවල දක්නට ලැබේ. කියන්න සියලු සනාල ශාකවල දක්නට ලැබේ. සියලු සනාල ශාකවල දක්නට ලැබේ. ඊළඟ පොයින්ට් එක මේවා සිහින් දිගටි දෙකලවර උල්ලු මේවා සිහින් දිගටි දෙකලවර උල්ලු හැඩයක් ගනි. ඊළඟ පොයින්ට් එක ද්විතීයික බිත්ති ලිග්නින් වලින් ඝන වී ඇත. ද්විතීයික බිත්ති ලිග්නින් වලින් ඝන වී ඇත. මේ ලිග්නින් වලින් ඝනකම් වීම නිසා හම්බ වෙනවා මොකද්ද? ලිග්නින් වලින් ඝන වීම නිසා ආතතියක් ඇත්තේ සිදුවන ජල පරිවහනයේදී සංධාරණය සපයමින් බිඳ වැටීම වළක්වයි. ඒ කියන්නේ සංධාරණය සපයනවා. බැලන්ස් එක තියෙනවා. හරි බිඳ වැටෙන්න දෙන්නේ නැහැ. බිඳ වැටීම වළක්වනවා. ද්විතීයික බිත්ති වල මොනවද තියෙන්නේ? කූ තියෙනවා. එහෙනම් ලියන්න ද්විතීයික බිත්ති වල කූ පිහිටයි. කූ හරහා ජලය එක්සයිලයක සිට අනෙක්සයිලයට ගමන් කරයි. එක්සයිලයක සිට අනෙක්සයිලයට ගමන් කරයි. මෙන්න මේ රූපය අද ගන්න. මේ රූපය අද ගන්න. මොකද්ද මේ රූපේ තියෙන්නේ? සිහින් වී යන අන්ත. සිහින් වී යන අන්ත. ඒ වගේම කූ තියෙනවා. කූ තියෙන්නේ කොහෙද? ද්විතීයික බිත්ති වල. හරි? වාහකාභ. හරි? එතකොට මේ සිහින් වී යන අන්ත වල ලක්ෂණය අපි කියන්නේ කොහොමද? දිගටි සිහින් දෙකලවර උල්ලූ කියලා. ඒ වගේම තමයි ද්විතීයික බිත්ති මොනවයින්ද ඝනකම් වෙලා තියෙන්නේ? ලිග්නින් වලින් ඝන වෙලා තියෙනවා. මෙන්න මේ ලිග්නින් වලින් ද්විතීයික බිත්ති ඝන වෙලා තියෙන හින්දා අපිට ඒ කියන්නේ වාහකාභ වලින් ඝන වෙලා තියෙන හින්දා වාහකාභ ද්විතීයික බිත්ති ලිග්නින් වලින් ඝනකම් වෙලා තියෙන හින්දා හම්බ වෙනවා මොකද්ද? ආතතියක් යටතේ සිදුවන ජල පරිවහනයේදී සංධාරණය සපයමින් බිඳ වැටීම වළක්වනවා. හරි. ඔය තමයි වාහකාභ වල විස්තරය. හරි. එහෙනම් මෙතනින් සනාල පටක කොටස ඉවර වෙනවා. ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එකේ හොඳ නරක කමෙන්ට් බොක්ස් එකේ කියාගෙන යන්න. channel එක subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න. අපේ WhatsApp group වල links description එකේ විස්තරය දාලා තියෙනවා. ඒ විස්තරේ බලලා ඒවට සම්බන්ධ වෙන්න. එහෙනම් ජය වේවා. සුබ දවසක් වේවා. Thank you.